යක්ෂ පරීක්ෂා. අපි ගොඩක් වෙලාවට මේ වචනේ කියලා අපේ ජීවිතේ අපිට කැමති දේවල් ටිකක් කරන්න උත්සාහ කරනවා. අපි යක්ෂ පරීක්ෂාවකට වැටුණා කියන වචනේ පාවිච්චි කරලා. එහෙනම් මේ චතාරිගේ පළවෙනි ඉරිදම උන්වහන්සේගේ ජීවිතයේ ඇතුළාන්තේ සිද්ධ වෙච්ච මෙහි මහා ගනුදෙනුව පිළිබඳව අපිට මතක් කරලා දෙන්නේ මේ ගැලවීම අයිති කරගන්නට යන සටන ඇතුළේදී ඔබේ මගේ ජීවිතයට අපි අයිති කරගන්නට ඕනේ මොකක්ද කියන කාරණාව. උන්වහන්සේ මතක් කරනවා ආත්මයන්න් වහන්සේගේ මෙහෙයවීම තුළ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට හැම මොහොතකදීම උන්වහන්සේ ජීවිතේ ඉඩ දුන්නා. එනිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි මේ චතාරිකයත් නිකං ගෙවන්නට ඔබ උත්සාහ කරනවද? යක්ෂ පරීක්ෂාවක් ඒ විදිහටම බාර ගන්නට නැහැ. ජේසුස් ආරාධනා කරනවා මෙන්න අවස්ථාව ඔබට උන්වහන්සේ තුල නතර වෙලා මේ ගමනින් එතර වෙන්නට පරීක්ෂාවෙන් ජය ගන්නට උන්වහන්සේ මෙන්